සාමාන්‍ය අදහස් සන්නිවේදනින් ඔබ්බේ පවතින භාවාත්මක සන්නිවේදනයක් සහිත නව සන්නිවේදන ආකෘතිය කවිය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. කොළඹ යුගයේ මුල් පරපුරින් ආරම්භ වෙච්ච නූතන කවිය සහ කවීන් ගැන කරුණු මෙම නූතන පද්‍ය සංග්‍රහය පොතට අන්තර්ගත කරලා තියෙනවා. උසස් පෙළ සිංහල විෂය නිර්දේශිත කවි 25 සහ එක් කවිවල රචකයා පිළිබඳව සටහනක් සේයාරු සහිතව මේ පොතට අන්තර්ගත කරලා තිබීම විශේෂත්වයක්. මේ පොතේ අන්තර්ගත කරලා තියෙන අරුත් අත්වල මගින් ඇතැම් කවිවල එන වැකියක හෝ වැකි ඛණ්ඩයක නිවැරදි තේරුමට දැනගැනීමේ හැකියාව තියෙනවා. කවිය හා එහි සම්භාවයේ සිංහල කවියේ ගමන් මඟ පිළිබඳවත් ඉතාමත් වටිනා කරුණු රාශියක් කතිකාචාර්ය චින්තක රණසිංහ මහතා විසින් ප්‍රස්තාවනාවේ සඳහන් කරලා තියෙනවා. පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පිටු 152කින් යුක්ත මේ පොත නිර්දේශ කරලා තිබීම විශේෂත්වයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත මේ පොත ඔයාගේ ඉලක්කයන් වෙත යන්න හොඳ අත්වලක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.